මගේ මතය තමයි ලංකාව මේ මුහුණ දීලා තියෙන අර්බුදයට වඩාත්ම බලපාලා තියෙන සාධකය තමයි ජාතිය ගොඩනගා ගැනීමට අපි අසමත් වීම කියන කාරණේ. ඇත්තටම අපේ පරණ කාලේ ඉංග්‍රීසි යුගයට ඉස්සෙල්ලා අපිට රාජ්‍යයක් තිබුණා. ඒ රාජ්‍යයට මේ රාජ්‍යයට වඩා වෙනස් සමහර කාරණා වලින් ප්‍රධාන කාරණා කීපයකින්. එක කාරණයක් තමයි පරණ රාජ්‍යයට නිශ්චිත දේශ සීමා තිබුණේ නැහැ. පෘතුගීසින් ලංකාවට එන කාලේ ඔබ හැම හොඳින් දන්නවා ලංකාවේ රාජධානි 3ක් තිබුණා. කෝට්ටේ රාජධානිය, මහනුවර රාජධානිය, යාපනයේ රාජධානිය කියලා. ඒ එක රාජධානියකටවත් වෙනස් වන දේශ සීමා මිස ස්ථීර දේශ සීමා තිබුණේ නැහැ. ඒ වගේම තමයි පරණ වැඩවසම් රාජ්‍යයට මධ්‍යගත පාලනයක් තිබුණේ නැහැ. ධනේශ්වර ක්‍රමයකට පරිවර්තනීය වීමෙන් පස්සේ තමයි අපිට ජාතික රාජ්‍ය කියන මේ නවීන රාජ්‍ය හමුවන්නේ. මේ නවීන රාජ්‍යයට පරණ රාජ්‍යයට වගේ නෙමෙයි ජාතියක් නැතුව පවතින්න බෑ. විශාල අවුලකට යනවා. නමුත් නූතන අර්ථයෙන් ජාතිය කියන්නේ සිංහල මිනිස්සුන්වත් දෙමළ මිනිස්සුන්වත් එහෙම නැත්නම් මුස්ලිම් මිනිස්සුන්වත් නෙමෙයි. ඒ අය නූතන අර්ථයෙන් සැලකෙන්නේ රටක ඉන්න වර්ග හැටියට, වාර්ගික ජනයා හැටියට. ඇත්තටම යුරෝපයේ මම විස්තර කරන්නේ නැහැ. යුරෝපයේ ජාතීන් ගොඩනැගීම අවශ්‍ය වුණේ නැහැ. ජාතීන් ඉබේ පහළ වූ දෙයක්. නමුත් යටත් විජිත රටවල් වල ජාතීන් ඉබේ පහළ වීමේ හැකියාවක් තිබුණේ නැහැ. ජාතීන් ගොඩනගා ගත යුතුව තිබුණා. ඒකට හේතුව තමයි යුරෝපීය සමාජයේ ඒ ඇතිවෙච්ච මහා වෙනස්කම්. ඒ කියන්නේ දේව ධර්ම ආධිපත්‍යයේ බිඳවැටීම, විද්‍යාවේ දියුණුව, කර්මාන්ත ශාස්ත්‍රයේ ඇතිවෙච්ච මහා වෙනස්කම්, වැඩවසම් ක්‍රමයට එරෙහිව ඇති වූ මහා කැරලි කෝලහල, ඒ වගේම සාහිත්‍ය කලාව වගේ අංශවල ඇති වූ මහා දැවැන්ත වර්ධනයත් එක්ක සාමාන්‍ය වෙනදා වැඩවසම් සමාජයේ හිටපු මිනිහාට වඩා විශාල විදියට දියුණු විදියට හිතන මිනිහෙක් තමයි ඒ යුගයේ යුරෝපයේ පහළ වුණේ. නමුත් මේ වගේ තත්ත්වයක් යටත් විජිත රටවල් වල ඇති වුණේ නැහැ. ඒ අය ජාතිය ගොඩනගා ගන්නා තැනකට යා යුතුව තිබුණා. මේක පිළිබඳව කරපු එක අත්හදා බැලීමක් තමයි ඉන්දියාවේ. ඉන්දියාවේ ඉන්දියානුවේ නායකයින් ඉන්දියානු නිදහස් අරගලය කවර මට්ටමකින්වත් බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන් රට මුදා ගැනීමේ කියන කාරණයට පමණක් සීමා කළේ නැහැ. ඒගොල්ලෝ බැලුවා ජාතිය ගොඩනැගීමේ කාර්ය එම නිදහස් අරගලය තුල සම්පූර්ණ කරගන්නට. බරපතල සීමා සහිතකම් තිබුණත් ඒ අය හඳුනාගත්ත ඉන්දියාවේ ජාතිය ගොඩනැගීමට තිබෙන ලොකුම සම්බාධක දෙක හැටියට ඒ අය හඳුනාගත්තේ කුල ભેදය, දෙවෙනි කාරණය Hindu Muslim ආගමික ભેදය. මේ ભેද අතරින් ඇත්තටම නූතන ලෝකයට නොගැලපෙන ભેදයක් තමයි කුලය මුල් කරගත් උස් පහත් ભેදය. ඒකට තියෙන පිළිගැනීම නැති කිරීම සඳහා ඉන්දියාවේ විශාල මතවාදී අරගලයක් කෙරුණා. සමහර වෙලාවට ඒ කියන්නේ කෝවිල් වටලලා ලක්ෂ ගණන් මිනිස්සු සත්‍යග්‍රහ ව්‍යාපාරවල යෙදුණා. ඒ වගේම තමයි Hindu Muslim ભેදය තුනී කිරීම සඳහා ආගම් නැති කරන්න බෑ, වර්ග නැති කරන්න බෑ. ඒ අය අතර සහජීවනයක් ඇති කිරීම සඳහා විශාල මතවාදී ව්‍යාපාරයක් ඉන්දියාවේ කෙරුණා. ඒ මතවාදී ව්‍යාපාරයට පුළුවන් වුණේ නැහැ ඉන්දියාවේ කැඩීමක් ඇතිවීම වළක්වන්න. නමුත් අමතක කරන්න එපා ඉන්දියාවේ වෙන් වෙච්ච පාකිස්තානයේ ජීවත් වෙන මුස්ලිම් මිනිස්සු සංඛ්‍යාවට වඩා ඉන්දියාවේ මුස්ලිම් මිනිස්සු ජීවත් වෙනවා. ඇත්තටම මහත්මා ගාන්ධි මරණයට පත් වුණේ Hindu Muslim ભેදය එහෙම නැත්නම් ඒ දෙපිරිස අතර සහජීවනයක් ඇති කිරීම සඳහා ඒ කියන්නේ කරපු උත්සාහයන් නිසා.
හින්දු මූලධර්මවාදියෙකු අතින් මරණයටපත් වුණේ. ඉන්දියාව මහත්මා ගාන්ධි මැරෙනකොට විශාල වශයෙන් ජාතිවාදී හින්දු මුස්ලිම් ජාතිවාදී කෝලහල නිසා රටේ හැම තැනකම මහා ගිනිගත් තත්ත්වයක් තමයි තිබුණේ. නමුත් ගාන්ධි මරා දැමුවට පස්සේ ඒ සියලු ගිනි නිවිලා ගාන්ධිගේ චිතකේ නැගෙන ගින්න ඉන්දියාවේ ඇවිලෙන එකම ගින්න බවට පත් වුණා. ඇත්තටම මහත්මා ගාන්ධි මරුණට පස්සේ ඒ කියන්නේ ඉන්දියාවේ එක්සත් ජාතියක් සඳහා එහෙම නැත්නම් ඉන්දියානු ජාතියක් සඳහා ශක්තිමත් අඩිතාලමක් ගොඩනැගුණා. විවස්ථා සම්පාදනයේ මේ සියලු දේවල් වලින් පසුව කරේ ඒ අඩිතාලමට නෛතික නිත්‍යානුකූල පදනමක් ලබා දීම. අපේ රටට ආවම අපිට පෙනෙන දෙයක් තමයි ලංකාවේ නිදහස ලබා ගන්න උත්සාහ කරන කාලේ එහෙම නැත්නම් දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටින කාලයේදී ලංකාවේ ජන කණ්ඩායම් දෙකක් ලංකාවට වහාම නිදහස දෙනවට විරුද්ධ වුණා. ඒ එක ජන කණ්ඩායමක් තමයි සුළු ජන වර්ගවලට අයිති නායකයෝ. අනිත් ජන කණ්ඩායම තමයි සුළු කුලවලට අයිති නායකයෝ. ඒ දෙපිරිසම පළමුවෙන් ඩොනමෝර් කමිෂමටත් දෙවෙනුව සොල්බරි කමිෂමටත් ඉදිරියට ගිහිල්ලා තමන්ගේ දුක් ගැනවිලි ප්‍රකාශ කරා. එකක් තමයි සුළු ජනවර්ග නායකයෝගේ මතය වුණේ වහාම නිදහස දුන්නොත් ලංකාවේ සිංහල ආධිපත්‍යයක් ඇති වෙලා සුළු ජාතීන් එහෙම නැත්නම් සුළු වර්ග පෙළෙන වටපිටාවක් ලංකාවේ ඇති වෙයි කියලා. පීඩිත කුලවල නායකයින් කිව්වේ වහාම ලංකාවට නිදහස දුන්නොත් ගොවිගම හා වෙල්ලාල ආධිපත්‍යයක් ඇති වෙලා අපිව පීඩාවට පත් කරන තත්ත්වයක් ඇති වේවි කියලා. එතකොට අපිට පේනවා නිදහස ලබන අවස්ථාව වන විට මොන වගේ අවුල් සැකසහිත තත්ත්වයක් අපේ සමාජයේ තිබුණාද කියලා. අපිට හිටියේ නෑ ඉන්දියාවේ වගේ ඈත පෙනෙන නායකයෝ. අපේ නායකයෝ සමහර වෙලාවට ටයිකෝට් ඇඳපු විදේශීය රටවල් වල ඉගෙනගත් අය වුණත් ඒ අයට කවර මට්ටමකින්වත් ඒ කියන්නේ ජාතික රාජ්‍ය පිළිබඳවත් ජාතිය ගොඩනැගීම පිළිබඳවත් කිසිම අවබෝධයක් තිබුණේ නැහැ. නිදහස ලබාගත්තයින් පස්සෙත් කවදාක්වත් ජාතිය ගොඩනැගීම කිසිම නායකයෙක්ගේ වැදගත් ප්‍රමුඛ අරමුණක් වුණේ නැහැ. ලංකාව නිදහස ලබාගත් අවස්ථාවේදී විදේශීය බොහෝ විචාරකයින් නැත්නම් සමහර විදේශීය විචාරකයින් ලංකාව හැඳින්නුනේ එක ලේ බින්දුවක්වත් පොළවන්නේ නැතුව නිදහස ලබාගත්ත එකම රට හැටියට. එකම ලේ බින්දුවක්වත් හලන්නේ නැතුව නිදහස ලබාගත්ත එකම රට හැටියට. ඒ රට තවත් අවුරුදු 30කට පස්සේ කෙලවරක් නැති තරමට අවුරුදු 30ක් තරම් දීර්ඝ කාලයක් එක වෙලාවකදී කලින් කාලත් තවත් වෙලාවකදී එක දිගටත් ලේ හලන රටක් බවට පත් වුණා. අපේ සමාජයේ තියෙන වැදගත්ම කාරණයක් තමයි මේ ලේ හැලිල්ලෙන් මැරිච්ච සංඛ්‍යාව ජන අනුපාතයක් හැටියට ගත්තොත් ජනගහනයට අනුපාතිකයක් හැටියට ගත්තොත් හරි විශාලයි. ලක්ෂයකට වැඩි පිරිසක් මැරුණා. ඒක ලක්ෂයක් හැටියට සැලකුවත් අපේ වැඩිහිටි ජනගහනයෙන් හැම 1000කටම 100ක් මරණයටපත් වෙලා තියෙන බව පෙනෙනවා. ඒක බොහොම පොඩි තත්ත්වයක් නෙමෙයි. ඊටාම ඒ කියන්නේ කනගාටුදායක විය යුතු තත්ත්වයක්. ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණේ තරුණීන් වශයෙන් හෝ LTTE තරුණීන් වශයෙන් හෝ හමුදාවේ සෙබළුන් වශයෙන් හෝ ඒ මරුණු සියලු දෙනා මේ රටේ මිනිස්සු මේ රටේ දූදරු. ඇත්තටම මේ මහා ප්‍රචණ්ඩ අරගල කෙරෙහි වැදගත් සාධකයක් හැටියට වර්ගය, කුලය, ආගම වගේ සාධක එකට එකක් එකතු වෙලා ඒ කියන්නේ බලපෑව. ඇත්තටම ඊටාම වැදගත් දේ මේ කාලේ ඊටාම අවලස්සන දේවල් රටේ සිද්ධ වුණා. අපි හුඟක්
කැමති මේවා අමතක කරලා තියන්න. අමතක කරන්න. හැම හන්දියක් ගානෙම ඒ කියන්නේ මිනිස්සුන්ගේ මරපු මිනිස්සුන්ගේ මල සිරුරු විකෘති කරලා මේ රටේ ප්‍රදර්ශනය කරා. අමතක කරන්න එපා සමහර තැන්වල මිනිස්සුන්ගේ බෙලි කපලා කෝටු වල ගහලා ප්‍රදර්ශනය කරා අපේ රට තිබිච්ච තත්ත්වය. ඇත්තටම මේ මහා ප්‍රචණ්ඩ ප්‍රවාහයට අහු වෙලා හැම දෙයක්ම වගේ විනාශ වුණා, විකෘති වුණා. ඉතුරු වෙච්ච ඒ කියන්නේ දේවල් තියෙනවා නම් ඒවත් ඇත්තටම විශාල වශයෙන් විකෘති වුණා. සමාජයේ ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් මැරෙනකොට ජීවත් වෙච්ච මිනිස්සු එහෙම නැත්නම් ජීවත් වීමේ වාසනාව ලබාගත් මිනිස්සු කායික වශයෙන් මරණයටපත් වුණා. එහෙම නැත්නම් අධ්‍යාත්මික වශයෙන් මරණයටපත් වුණා. ඒගොල්ලොත් සමහර වෙලාවට හිස් බොහොම පටු විදියට හිතන මිනිස්සු බවට පත් වුණා. මේ ක්‍රියාවලියේදී මිනිස්සු විතරක් නෙමෙයි විනාශ වුණේ. අපේ රටේ රාජ්‍යයේ ආයතන ක්‍රම මේ සියලු දේවල් වැහැරුණා, දූෂිත වුණා, ජරපත් වුණා. ඇත්තටම අභ්‍යන්තර යුද්ධය අවසන් කරපු අවස්ථාවේදී රටේ පාලකයෝ කල්පනා කළ යුතුව තිබුණා අපේ රටේ තියෙන්නේ මහා සුන්බුන් ගොඩක්. විශාල විනාශයක් ඇති වෙලා තියෙන්නේ. මේක ඉලක්ක කරලා අපි නැවතත් සමාජයේ ප්‍රකෘති කළ යුතුයි, ජාතිය ගොඩනැගිය යුතුයි. අපිට ගොඩනගන්න ජාතිය ගොඩනගන්න අසමත් වුණ නිසා තමයි මේ හැම දෙයක්ම වුනේ. ඒ නිසා ජාතිය ගොඩනැගිය යුතුයි. ඒ නිසාම ඒ සමග රාජ්‍ය සහ රාජ්‍යයේ ආයතන ක්‍රම නැවත අපි ප්‍රතිනිර්මාණය කරගන්නා තැනකට යා යුතුයි කියලා. මම හිතන්නේ ඒ දේ යුද්ධයේ ජයගත් නායකයාවත් ඊට පසුව බලයට පත්වෙච්ච නායකින්වත් කවර මට්ටමකින්වත් තේරුම් ගත්ත දෙයක් නෙමෙයි. මුලදී ජාතිය ගොඩනැගීමේ කාරණය අපේ පරණ දේශපාලන නායකයින්ට තීරුම් ගැනීමට අසමත් වුණා වගේම මේ දැන් ඉන්න නායකයින්ටත් මේ ප්‍රශ්නවල ගැඹුර බලය අල්ල ගන්නවා ඇරෙන්න මේ ප්‍රශ්න කෙරෙහි බලපාලා තියෙන දේවල් හේතු මොනවද කියලා තීරුම් ගැනීමට සමත්කමක් නැහැ. ඒ සඳහා අවශ්‍ය ඥාණය තියෙනවා කියලාත් හිතන්න බෑ. මේකේ කාරණාවක් තියෙනවා එයාට අපිට දුස් කියන්න බෑ. මේ අවුරුදු 30ක නිදහසේ ඉඳලම අපි පටන් ගත්තෙම අවුලට යන ගමනක්. අපිට ස්ථීරසාර අත්විවරමක් තිබුණේ නැහැ. ඒ අවුලට යන ගමනේදී ආරම්භයේදී කලකෝලාහල ඇති වුණා. කලින් කල. ඊට පස්සේ ඒවා වර්ධනය වෙලා එක දිගට එකිනෙකා තරංගයකට මරා ගන්නා තැනකට අපිපත් වුණා. ඒක කියන්නේ ඊටාම ඒ දරුණු විදියට දීර්ඝ කාලයක් පවතින දෙයක් බවට පත් වුණා. මේ ක්‍රියාවලිය තුළ අපේ ඉතුරු වෙලා තියෙන හැම දෙයක් එක්ක නැති වුණා, එහෙම නැත්නම් විකෘති වුණා. එතකොට කවදාක්වත් ඒ විකෘති වීමට විනාශයට ලක් නොවී ඉන්න බෑ දේශපාලන පක්ෂවලට, දේශපාලන නායකින්ටත්. ඓතිහාසික වශයෙන් ඒවත් ඒ කියන්නේ ජරපත් දේවල් බවට පත් වුණා. ඒක තමයි දැන් අපි මුහුණ දී තියෙන අර්බුදය. මම තවත් එකක් කියන්නම්. අපි මොනතරම් විවේචනයන් තිබුණත් අපේ නූතන යුගයේ ආරම්භ වෙන්නේ බ්‍රිතාන්‍යයන් අවසානයේ 1815 දී ලංකාව යට අල්ලා ගැනීමෙන් පස්සේ ඇතිවන ධනේශ්වර ක්‍රියාවලිය තුල. අපේ ලංකාවට ඒ කියන්නේ කිසිම අදහසක් නැහැ. අපේ අතීතය ගැන අපි බොහොම පුරසාරම් දොඩනවා ඇරෙන්න අපේ හොඳ නරක පිළිබඳ විවේචනාත්මක ආකල්පයක් නැහැ ඇත්තටම අතීතයේ. අපි හිතන්නේ අයියෝ අපේ රජවරුන්ගේ කාලේ ඊ타ත්ම දියුණු, ඊ타ත්ම ලස්සන ඒ කියන්නේ සමාජයක් අපිට තිබුණා කියලා. ඒක සත්‍යක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම ලංකාවේ වැඩවසම් ක්‍රමේ යටතේ තිබිච්ච ඒ කියන්නේ කුල ක්‍රමයක් අපිට තිබුණා. ඒ කුල ක්‍රමය තමයි ශ්‍රම විභජනය සඳහා යොදාගත්තේ. විශාල උස් පහත් ભેදයක් තිබුණා. උස් පහත් ભેදයක් විතරක් නෙමෙයි. හරි විදියට පොතපත කිව්වොත් ඇත්තටම
මිනිස්සු ඇඳිය යුතු ආකාරයේ පවා තීන්දුව කරේ. ඒ කියන්නේ ඒ කුල ක්‍රමයේ විසින්. ඇඳුම ඇඳිය යුතු ආකාරයේ පවා. ඊටාම දැන් රොබර්ට් නොක්ස් කියවනකොට පේනවා රොබර්ට් නොක්ස් කියනවා ඒ කියන්නේ අපේ ඊටාම ජනප්‍රිය පුරුදු අතර තිබිච්ච එක පුරුද්දක් තමයි දරුවෝ හම්බ වුණාම දරුවෝ මරා දැමීම. ඒ මොකද ඉස්සෙල්ලා බලනවා ඒ කියන්නේ කේන්දරේ. කේන්දරේ කියන්නේ හොඳ නැත්නම් දරුවගේ ඒක බොහොම ජනප්‍රිය ක්‍රමයක් දරුවන් මරා දැමීම. ඒ කියන්නේ ඊටාම බහුලව ඒ කියන්නේ සිදු වුණු දෙයක්. ඒ වගේම තමයි ඒ කියන්නේ ගෑනු ළමයි ලැබුණාම ඒගොල්ලන්ගෙනුත් වැඩි පිරිසක් ඒ කියන්නේ මරා දමන ක්‍රමයක් අපිට තිබුණේ. අපි බොහොම ගරුගාම්භීර ශාස්ත්‍රීක හොඳම තත්වයක නෙමෙයි හිටියේ. මේක අපි අමතක නොකළ යුතුයි. අපි ඇත්තටම යම් ආකාරයක ඒ කියන්නේ මහා විපර්යාසයකට ලක්ුණේ ඒ කියන්නේ ධනේශ්වර ක්‍රමයට පරිවර්තනය වීමෙන් පස්සේ. ඊටාම වැදගත්ම කාරණේ. ඒ කියන්නේ බ්‍රිතාන්‍යයන් අපි දැඩි ලෙස විවේචනය කරන. ඒ කියන්නේ සුද්ධෝ රට අතහැරලා යනකොට අපේ රට හැම ආකාරයකින්ම ආසියාතික රටවල් සමග සසඳනකොට දියුණු තත්ත්වයක් පැවතුණා. උදාහරණයක් හැටියට අපි ඒක පුද්ගල ආදායමේදී මුලදී දෙවනි උනේ ජපානයට පමණයි. ජපානයයි අපේ ඒක පුද්ගල ආදායම අතර තිබුණ පරතරයක් බොහොම පුංචි පරතරයක්. ඒ වගේම තමයි මේ අවස්ථාවේදී සමහර දර්ශකාලු ඒ කියන්නේ ලදරු මරණානුපාතිකය ගත්තොත් අපි එක හිටියේ. අපි සාක්ෂරතාවයේ කියන අනුපාතිකය ගත්තත් අපි බොහොම ඉහළින්. ඊපස්සේ යටිතල පහසුකම් වගේ දේවල් ගත්තත් අපි බොහොම ඉහළින් හිටියේ. ඒ වගේම ඒ කියන්නේ තාමත්ම හොඳ අධිකරණ ක්‍රමයක් අපිට තිබුණා. සමහර වෙලාවට ආණ්ඩුකාරයට විරුද්ධව තීන්දුව දෙන අධිකරණයක් අපිට තිබුණා. ආණ්ඩුකාරයා ඒ කාලේ රජෙකුටත් වඩා බලවත් එක කාලෙකදී. ඒ වගේම තමයි ඊටාම දියුණු කාර්යක්ෂම සිවිල් සේවාවක් අපිට තිබුණා. ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඔය ඌතාන් කියන ලේකම්වරයා එක අවස්ථාවකදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරා ලංකාවේ ශර්ලි අමරසිංහ වගේ අය නිසා අපිට ඒ කියන්නේ ඊටාම කරදරයක් නැතුව ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉස්සරහට අරගෙන යන්න පුළුවන් කියලා. ඇත්තටම අපිට මේ සියලු දේවල් තිබුණා. ඒ අපි නිදහස ලබලා අපේ නායකින් ඒ බලය අතට ගත්තයින් පස්සේ තමයි අපේ පරිහානිය ආරම්භ වෙන්නේ. ඒ දියුණුවේ අඛණ්ඩතාවය අපේ නායකයෝ පවත්වාගෙන යන්න සමත් වුණේ නැහැ. ඒකේ හේතුව ඇත්තටම අපිට හැමදාමත් ලැබුණේ මේ කාලය තුල හුඟක් පුංචි නායකයෝ. උදාහරණයක් ඇටියට ගන්න ඉන්දියාවේ නායකයෝ ගත්තොත් ගාන්ධි නේරුගේ ඉඳලා මෝඩි දක්වා අවම වශයෙන් එක මිනිස්සෙක් එක නායකයෙක් තමන් ඉන්දියාව දකින්න හැටි ගැන එක පොතක් හරි ලියලා තියෙනවා. සමහර පොත් ලියලා තියෙන ප්‍රමාණය මේසයක ගොඩ ගහන්න බැරි තරම් පොත් ලියපු නායකයෝත් ඉන්නවා. අපේ නායකයෝ ඩී.එස්. සේනානායකගේ ඉඳලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දක්වාම එකම එක පොතක්වත් ලියලා නැහැ. එක පොතක් ලියපු එකම ජනනායකයා එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක. එයත් ලිව්වේ මාහේනේ වීරියකා කියන පොත. ඒ කියන්නේ මේක තමයි අපේ නියම තත්ත්වය. මට ඇත්තටම මේ සාකච්ඡාවට ආරම්භයක් හැටියට ඒ කියන්නේ කියන්න අවශ්‍ය වෙලා තියෙන්නේ අපිට ජාතිය ගොඩනගා ගැනීමට නොහැකි වුණේ ඒ සඳහා අවශ්‍ය සවිඥානිකත්වය එහෙම නැත්නම් දැනුම උසස් මට්ටමක අපේ නොතිබීම නිසා. ඒ දැනුම අපිට ලබා දීම සඳහා සමහරලාට නායකයෝ දැනගෙන හිටියේ නෑ. නායකයෝ සහ මහජනයා අතර මහා පරතරයක් තිබුණා. නමුත් ඉන්දියානු නායකයින්ට උපාය මාර්ගික වැඩපිළිවෙලක් තිබුණා. ඒ පුනරුදේ සමාජයට ඒගොල්ලන්ගේ උගත්කම මේ පොතේ අධ්‍යාපනයේ ඉහළ ගියේ නෑ. නමුත් විචාර බුද්ධිය, දේවල් දිහා සංසුන්ව ඒ කියන්නේ විචාරාත්මකව බලන්න තියෙන හැකියාව වර්ධනය වුණා. ඒ නිසා තමයි ඒගොල්ලන්ට මොන සීමා සහිතකම් තිබුණත් අද ලෝකයේ තියෙන හොඳම අධිකරණයක් ඉන්දියාවේ පවතින. කියන්නේ හොඳම අධිකරණයක්, හොඳම ශ්‍රේෂ්ඨ අධිකරණයක්, පහළ අධිකරණය ගැන නෙමෙයි මම කියන්නේ.
ඒ වගේම ඊටාම දියුණු සිවිල් සේවයක් ඒගොල්ලන්ට තියෙනවා. ඒ වගේම ඒ කියන්නේ ලෝකයේ තියෙන හොඳම ප්‍රශස්ත මැතිවරණ කමිෂමක් ඒගොල්ලන්ට තියෙනවා. දුර්වලකම් අඩුපාඩුකම් තියෙනවා. නමුත් ඒ කියන්නේ අපේ ඇති වී තිබෙන පිරිහීම අතිවිශාලයි. මේ පිරිහීමට ප්‍රධානම හේතුව අපේ දැනුමේ දුප්පත්කම. අපි නිර්වාණය ගැන දන්නවා නමුත් ABCD දන්නේ නැහැ. ඒ කියන්නේ අනිත් දිනයාට ගෞරවය කරන්න දන්නේ නැහැ. දැන් ඉන්දියාවේ වෙච්ච දෙයක් තමයි ඇත්තටම අදට නොගැලපෙන සම්බන්ධතා මුළුමනින් වලට එරෙහිව විශාල මතවාදී අරගලයක් කරලා මහජනයා අතර මතයක් ඇති කිරීම මේවා අපට අවශ්‍ය නැති නොවැදගත් දේවල් හැටියට. ඒ කියන්නේ කුල ભેදය අද අපිට අවශ්‍ය නැහැ. ඒක ඇත්තටම ඒ කියන්නේ සමතලා විය යුතු දෙයක්. ඒ වගේම අපිට බෑ වර්ග හා ආගම් අතර ආගම් නැති කරන්න බෑ. ඒ අවම වශයෙන් ඒ අය අතර සහජීවනයක් තිබිය යුතුයි. අවසාන විග්‍රහයේදී ભેදයකින් තොරව මේ රටේ සියලු දෙනාට සමාන අයිතිවාසිකම් හා සමාන ගෞරවය ලබා දෙන පසුබිමක් තුල තමයි ජාතිය ගොඩනැගිය යුතු තියෙන්නේ. ඉතින් ඇත්තටම මම හිතන දේ තමයි මේක තමයි අපේ කේන්ද්‍රීය ප්‍රශ්නේ. මේක කවදාකවත් ඒ කියන්නේ මේ දේශපාලකයෝ ලෑස්ති නෑ ඒ කේන්ද්‍රීය ප්‍රශ්නෙට අත ගන්න. ඒක පුරවැසියන් වශයෙන් අපි අත ගැසිය යුතුයි. අත ගැසෙනකොට ඇතිවන වෙනස්කම් රාශියක් තියෙනවා. ජාතිය ගොඩනැගීමේ කාර්යය සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය නම් මිනිස්සුන් අතර විශාල මතවාදී අරගලයක් කරන්න වෙනවා. ඒ අය අතර තිබෙන දියුණුවේ මට්ටම හුඟක් උසස් කරන්න වෙනවා. ඒක තමයි ඇත්ත. ඒ උසස් මට්ටමට සමාජයක් එනවා නම් සමාජයේ අනිකුත් ප්‍රශ්න, ඒ කියන්නේ නීතියේ පාලනය, ඊට පස්සේ වෙනත් ඒ කියන්නේ දූෂණය, අකාර්යක්ෂමතාවය වගේ දේවල්. එහෙම නැත්නම් මේ ඇතිවන වෙනස උපරිව්වේ වෙනස්කම් ස්වභාවිකව ඇති කරන සිද්ධිදාමයක් බවට පත් වෙනවා. සමහර ආනදයක් තමයි රාජ්‍ය බලය අල්ලගන්න නැතුව කරන්නේ කොහොමද කියලා. ඒක ඇත්තටම ඒ කියන්නේ බොහොම ලාමක අදහසක්. ඒ කියන්නේ ඇත්තදී මහජනයා දැනුවත් වෙනවා නම් මහජනයා වඩා මොකද මේ අවුරුදු 30 හරි බරපතලයි. ඒ කියන්නේ ගෙවල් වල පවා මහා විකෘතියක් තිබුණේ. ඒ කියන්නේ මිනිස්සු මරණ බයෙන් හිටියේ. දරුවෝ පවා හැදුවේ ස්වභාවික වටාපිටාවක නෙමෙයි. ඒ දරුවොත් එක්ක සමහරවිට අම්මලා තාත්තලා ගත කරෙත් ස්වභාවික පරණ පුරුදු ජීවිතය නෙමෙයි. ඒ නිසා ඒ කියන්නේ විශාල විනාශයක් මේ සමාජයේ ඇති වුණා. මේ ඇති වෙලා තියෙන විකෘතිය බොහෝ දුරට ඒ කියන්නේ නැති කරගන්න පුළුවන් වෙන්නේ අපිට මේ විදිහේ වාද විවාද කරලා, ඒ කියන්නේ කතා කරලා, නැවත අපි දෙසම ආපසු හැරී බලලා ඒ වගේ වැඩසටහන් ඔස්සේ. ඉතින් මම මීට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි අවසානයේ පළමුවෙන් ඔබතුමන්ලා කතා කරන්න, ඊට පස්සේ අවසානයේ අපි එමු ඒ කියන්නේ මොනවද අපිට කියන්න තියෙන්නේ කියලා ඒ කතා ගැන. ඊට පස්සේ ඒ තමන්ගේ අදහස් පළ කරන්න, ඒ වගේම ඕන දෙයක් ඒ කියන්නේ ප්‍රශ්න කරන්න අවශ්‍ය නම් ප්‍රශ්න කරන්න. ඒක තමයි මේ අපේ සාමාන්‍ය ආකෘතිය පවත්වාගෙන යන්නේ.